සම්භාවිතාව සම්බන්ධ පස්වෙනි ගැටලුව අපිට කියලා තියෙනවා පාසලක පැවැත්වීමට නියමිත කතික තනකයකින් හොඳම කතිකයන් දෙන්න තෝරා ගන්න අවශ්‍යයිලු. හරි ගැහැණු ළමයි 3 දෙනයි පිරිමි ළමයි 4 දෙනයි ඉන්නවා. හරි මොවුන් 7 දෙනාගෙන් පළවෙනියා දෙවෙනියා තෝරා ගන්න ඕනේ. දැන් ගැහැණු ළමයි 3 දෙනයි නම් මම G1 G2 G3 ගන්නම්. පිරිමි ළමයි 4 දෙනා B1 B2 B3 B4 කියලා ගන්න. හරිද? එතකොට දැන් අපිට අක්ෂර දෙකක් තියෙනවා පළවෙනියා සහ දෙවෙනියා. කියන දෙන්නනේ ඕන. හරි. එහෙනම් මම මේ ටික මුලින්ම අක්ෂර දෙක නම් කරගන්නම් G1 G2 G3 B1 B2 B3 B4 කියලා. එතකොට අපි සිරස් අක්ෂය නම් කරන පිළිවෙලටම තිරස් අක්ෂයත් පුරුද්දක් විදියට ලකුණු කරන්න. එහෙම ලකුණු කළේ නැහැ කියලා වැරද්දක් නැහැ. හරිද? එතකොට විකර්ණය තියනවද නැද්ද කියන එක බලා ගන්නත් පහසුයි. අර කතිර ටික එන්නේ නැති ටික එක රටාවකට එනවනේ. ඒ නිසා ඒක බලා ගන්න පහසුවෙන් මේ විදිහට ලකුණු කළාම දැන් මේ දෙන්නෙක්නේ පළවෙනියා සහ දෙවෙනියා. එහෙනම් G1 කියන එක්කෙනා පළමු එකට ඇවිල්ලා දෙවෙනි එකටත් එන්න බැරි නම් එහෙනම් අපිට G1 එක G2 G1 එක G3 G1 එක B1 ඔහොම ආදී වශයෙන් ඉතුරු කතිර ටික එනවා. හරිද? එතකොට එකම කෙනා අවස්ථා දෙකේදීම වෙන්න බෑ. මොකද දෙදෙනෙක්නේ තෝරගන්නේ. එහෙනම් G2 එක G1 කතිරේ ආවට G2 එක G2 කතිරේ එන්නේ නැහැ. හරි. ඒ වගේ B3 එක B3 කතිරේ B1 G3 එක G3 කතිරේ B1 එක B1 කතිරේ B2 එක B2 කතිරේ B3 එක B3 කතිරේ B4 එක B4 කතිරේ ඇරෙන්න ඉතුරු කතිර ටික ඔක්කොම දාගෙන යනවා. එතකොට මම කිව්වා සිරස් අක්ෂයටයි තිරස් අක්ෂයටයි එකම රටාවට ගන්න කියලා. එතකොට ගන්නට හිස් වෙන්න විකර්ණය. හිස් වෙනවා නම් හිස් වෙන්න විකර්ණය. එතකොට තන හොය යන්න දෙයක් නැහැ. හරි. ඊට පස්සේ දැන් අපිට කියලා තියෙනවා පළවෙනි පිරිමි ළමයෙකු වීමයි දෙවෙනියා ගැහැණු ළමයෙකු වීමයි. දැන් මේ අපි අක්ෂර දෙක නම් කරගත්තේ නැහැනේ. මේක නම් කරගමු පළවෙනියා. සිරස් එක නම් කරගමු දෙවෙනියා කියලා. හරි. එතකොට මෙතනට දෙවෙනියා. හරි. එතකොට පළවෙනි එක්කෙනා පිරිමි ළමයෙක් දෙවෙනි එක්කෙනා ගැහැණු ළමයෙක්. එහෙනම් B1 B2 B3 B4 කියන්නේ පිරිමි ළමයි ටික. එතකොට දෙවෙනියා ගැහැණු ළමයෙක් නම් G1 G2 G3 එක හරි. ඡේදනය වෙනකොටස මෙන්න මේ ටික. හරි. එතකොට එතන තියෙනවා කතිර 3 6 9 12ක්. එහෙනම් ඔක්කොම කතිර කීයද කියලා බැලුවාම කීයද වෙන්නේ? එතකොට 2 4 6 7යි. 7 වරක් 6 නෙ වෙන්නේ. එහෙනම් ඔක්කොම කතිර 42යි වෙන්නේ. ඒ විකර්ණයේ කතිර ටික නෑ. 4ක් 49යි. 49න් 7ක් අයින් වෙන්න ඕනේ. විකර්ණයේ කතිර 7. එහෙනම් 42න් ඔක්කොම කතිර 12යි මේ අදාළ කාරණයට ඇතුළත් වෙන්නේ. එහෙනම් තා චුට්ටක් සරල කළොත් 24න් නම් 6යි. එතකොට 4න් නම් 1යි. චුට්ටක් සරල කරලා තියමු. කපන්න එපා. සම්භාවිතාවේ උඩයට කපන්න නැතුව සරල කරලා තියන්න. ඉහත සිදුවීම් වලට අදාළ සම්පූර්ණ රුක් සටහන පහත දැක්වේ. දැන් මේක සම්පූර්ණ කරන්නලු. හරි. එහෙනම් පළවෙනි අත්තේ තියෙනවා ගෑනු ළමයි 7න් 3යි කියලා. එහෙනම් පිරිමි ළමයි කීයද? ඉතුරු 4 දෙනා පිරිමි ළමයි. 7න් 4ක් පිරිමි ළමයි. හරි. දැන් එක්කෙනෙක් තෝරගත්තට පස්සේ දැන් මම මේ G1 G2 මෙන්න මේ ගත්තු ටික ගත්තොත් ගෑනු ළමයෙක් ගත්තා කියන්නේ ඕන ගෑනු ළමයෙක් තෝරගත්තා. හරි. බලමු තව ගෑනු ළමයි කීයක් ඉතුරු 2යි 2යි. ඉතුරු පිරිමි ළමයි 4 දෙනා හැම් පිටින්ම ඉන්නවා. හරි. දැන් ඉතුරු 6 දෙනයි. ඒකෙන් දෙන්නේ ගෑනු ළමයි. එහෙනම් පිරිමි ළමයි 4 දෙනාම ඉන්නවනේ. එහෙනම් 6න් 4ක් පිරිමි ළමයි. හරි. ඊළඟට මේක අයින් කළා. පිරිමි ළමයෙක් තෝරගත්තොත් කියලා මම පිරිමි ළමයෙක් අයින් කරනවා. හරි. එහෙනම් තව පිරිමි ළමයි කී දෙනයිද? තව පිරිමි ළමයි 3 දෙනයි. එතකොට ගෑනු ළමයි 3 දෙනා හැමම ඉන්නවා. තව පිරිමි ළමයි 3 දෙනයි. එහෙනම් 6න් 3යි 6න් 3යි. හරි. එහෙනම් අතු ටික ගුණ කරලා ටක් ගාලා මෙතනට දාගෙන යමු. 4යි 42යි 3 වරක් 2 6යි. ඊට පස්සේ 4යි 42යි 4 වරක් 3 12යි. 4යි 42යි ආය 4 වරක් 3 12යි 4යි 42යි ආය එනවා අපිට 4 වරක් 3 12යි. හරි. අහලා තියෙන්නේ මොකද්ද බලමු. දෙදෙනාම පිරිමි ළමයෙකු වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ BB කියන අත්ත නේ දෙදෙනාම පිරිමි ළමයෙකු දෙදෙනාම ගෑනු ළමයෙකු එක් අයෙකු පමණක් වගේ ප්‍රශ්න ටික අහනකොට වෙනස් වශයෙන් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් දෙදෙනාම පිරිමි ළමයි නම් BBB. මෙතන BBට අදාළ භාගය. එහෙනම් 42න් 12යි චුට්ටක් සරල කරමු. 21න් නම් 6යි. තා චුට්ටක් සරල කරන්න ගියොත් ආයේ 21යි 6 දෙන්නම 3ෙන් බෙදෙනවා. එහෙනම් අවසාන උත්තරය අපිට ගන්න පුළුවන් 7න් 2යි කියලා.